රසම රස අන්නාසි කරියක් තමයි අද මම හදන්න යන්නේ. මුලින්ම පෑන් එක ලිපේ තියලා සූදුරු තේ හැන්දක් දාලා එකටම තෙල් මේස හැඳි දෙකක් දාගන්න. හීනියට කපාගත්ත බීලු උණු ගෙඩියක්, රම්පේ කරපිංචයක්, උරුඳු පොත්තක් මෙන්න මේ විදිහට තෙම්පරාදුවට අවශ්‍ය දේවල් ටික දාගන්න. මම දැන් එකතු කරපු චූටි වේලිච්ච මිරිස් එක නම් ටිකක් සැරයි. ඉතින් ඔයා සැර කන්න අකමැති කෙනෙක් නම් ඒක දාගන්න එපා. මෙන්න මේ විදියට තෙම්පරාදුව ලුණු ටික හොඳින් තෙලෙන් මැලවෙද්දී ඒකටම එකතු කරගන්න ලුණු තේ හැන්දක්, ඒ වගේම ඔයාලා කන සැර අනුව කෑලි මිරිස් තේ හැන්දක්, ඒ වගේම කහ තේ හැඳි කාලක් මම මෙතනදී එකතු කරගත්තා. ඉතින් මෙන්න මේ විදියට මේ ඔක්කොම හොඳින් තෙලෙන් බැදෙන්න තියන්න විනාඩියක් විතර. ඒකම පොඩියට කපාගත්ත අන්නාසි ටිකත් මේ වෙලාවෙදිම දාලා හොඳින් කවලම් කරන්න. අන්නාසි ටික එකතු කරලා ගොඩාක් වෙලා තෙලෙන් මැලවෙන්න තියන්න එපා. විනාඩියක් දෙකක් හොඳින් තෙලෙන් බැදෙන්න තියන්න. ඒ හොඳටම ඇති. ගින්දර ටිකක් වැඩි කරලා විනාඩියක් දෙකක් වගේ තෙලෙන් මලවලා ඉක්කනට ලිප ඕෆ් කරන්න. නැත්නම් අන්නාසි වල වතුර උනන හින්දා මෙන්න මේ විදියට ලස්සනට ඔයාට හදාගන්න බැරුව යනවා. ඉතින් ඔයාටත් ෆ්‍රී වෙලාවකදී හදලා බලන්නකෝ. හදලා බලලා මේකේ රස කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියට ගොඩක් ස්තුතියි. ආයෙත් දවසකදී රසවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.